හෙලෝ ගයිස් කොහොමද ඉතින්? ඔයාලා මේ වයිබ් කෝඩින් ගැන මොකද හිතන්නේ? වයිබ් කෝඩින් කියන්නේ දැන් අපි software develop කරනකොට software එකේ code එක මොනවත් අපි manually code කරන්නේ නැහැ. AI agent කෙනෙක්ට කියලා අපි software එක develop කරගන්නවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ වයිබ් කෝඩින් ගැන හොඳයිද ඉස්සරහට අපේ software industry එකට ගොඩක් හොඳ දෙයක්ද මේක නැත්නම් මේක හොඳ නැති දෙයක්ද වයිබ් කෝඩින් කියන එක නැත්තං අපි කොහොම දෙක් කරන්න ඕන දැම් මගේ මතේනම් ඉතින් ගොඩක් වෙලාට පොඩි සොෆ්ටය සදනෝට මොනාරි පොඩි වෙබ්සයිට් එකම හදනෝට වයිබ් කෝඩින් ඕකේ හැබැයි අපි ලොකු ප්‍රඩක්ටයක් ඩිවලප් කරනකොට ලෝ කියන්නේ ගොඩක් ලෝජික්ස් තියන ප්‍රඩක්ටය ඩිවලප් කරනකොට මට හිතන විදියට වයි කෝඩින් 100% හරියන්න කියන්නේ වයිබ් කොඩි හරියන්න එතකොට අපි ඒජන්ල යස් කරගන්න පුුණ ඇතරම අපිට මේ අපි ටයිම් එක ඉතුරු කරගන්න අනිවාරෙන් අපිට රිපීට් වන දේවල් ඇතරම මේ හැමතිස්සම අපිට කොට් කන්න ඕන ඒවා ඒජන්ට කියලා කරගන්න පුුණුව රලුත් දෙවලයාලගේ හගන්න පුුණ අපිටනේ ඒවට ඇතර ඒජනකට යස් කන්න පුුණ හැබයි අපිට සොෆ්ටයි ලොජික එක ලියවෙන්න ඕන විදිිය යොක්කුම අපි තීරණය කරන්න ඕන්නේ ඩේට බේස්සල රිලේෂන්ශිප් හදාගන්න ඕන විදිියනේ නැත්තන් මේටික මොන නොදැන යොත් අපි දන්න කොහම ඩේට බේසික ලේශි පැදිල දන්න කියල දන්න ඕක කවදර හිතන්න කොලා ඔලගේ ඩෙව ස්ටෝනි කියලා මේ කොහොඳ එක හොස් කරන්න මොනවගේ ඩිපෙන්ඩසි ස්ටෝ කරන්න ඕනේ තින් ඕල්ට මේගෙන මොනොත් අයිඩිකන් නැතිවා සම්පූරෙන්ම ලොකු ප්‍රජෙක්්ටය වයිප් කොඩි යුස් කලකොත් තිං මගේ මතේකයි ති ඕලගේ මතේ අනිවරින් කමෙන්ට අදාගෙන යන්න මේ වයිප් කොඩි හොඳයිද ලොකු අපි සොෆ්ට ඩියලප් කනු නැත්තං මංකි විදිද හොඳ කියලදී හරි එන අදර ජයවා